ඔයා කවදාහරි රෑ දිහා බලලා හිතලා තියෙනවද අපි දකින හැම දරුවක්ම මුලින් ඉඳලා අපේ මන්දාගිනියට අයිති ඒවද කියලා? ඇත්තම කිව්වොත් එහෙම නැහැ. ශීරපත මන්දාගිනිය නැත්නම් මිල්කි වේ එක අවුරුදු බිලියන ගාණක් තිස්සේ පොඩි මන්දාගිනියකින් තමන්ගේ ගුරුත්වාකර්ෂණයට අල්ලගෙන ඒවා තමන්ගේ කොටසක් කරගෙන ලොකු වෙලා තියෙනවා. ඒක අහදී හරි පුදුමයි නේද? හැබැයි මේක නිකම් මන්දාගිනියක් තවත් මන්දාගිනියක් කියලා ගන්නවා වගේ එකපාරටම සිද්ධ වෙන දෙයක් නෙවෙයි. පොඩි මන්දාගිනියකින් මිල්කි වේ එකට ගොඩක් ලං වුණාම අපේ මන්දාගිනියේ දැවැන්ත ගුරුත්වාකර්ෂණ බලය නිසා මේ මන්දාගිනිය ඇදිලා දිග්ගැසිලා අන්තිමේදී කෑලි කෑලි වෙලා විසිරෙන්න පටන් ගන්නවා. මේ මන්දාගිනිය තරුණා එකපාරටම නැති වෙන්නේ නැහැ. ඒවා මිල්කි වේ එක ඇතුළට විසිරලා වෙනස් පතවල ගමන් කරන්න පටන් ගන්නවා. විද්‍යාඥයන්ට මේ තරුණ හඳුනා ගන්න පුළුවන් මේවායේ වේගය, දිශාව සහ චලන වගේ දේවල් අධ්‍යයනය කරලා. මේකට හොඳ උදාහරණයක් තමයි ගායා එන්සෙලඩස්. මීට අවුරුදු බිලියන 10කට විතර කලින් කුඩා මන්දාගිනියක් තරුණ මිල්කි වේ එකත් එක්ක ගැටුණා. කාලයත් එක්ක මේ මන්දාගිනිය විසිරී ගියත් එහි තරු දහස් ගණන් අදටත් අපේ මිල්කි වේ එක ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ අපි රෑහස දකින සමහර තරු ඇත්තටම වෙනත් මන්දාගිනියකින් අපිව වෙන්න පුළුවන්. තව පුදුම දෙයක් තමයි මේක අතීතයේ විතරක් සිදු වුණ දෙයක් නෙමෙයි. අදටත් මිල්කි වේ එක පොඩි මන්දාගිනියකින් ගිල ගන්න ගමන් ඉන්නවා. උදාහරණයක් තමයි ධනු ආවන මන්දාගිනිය. ඒක මිල්කි වේ එක වටා ගමන් කරන අතරතුර අපේ ගුරුත්වාකර්ෂණ බලය නිසා ඒක ටිකෙන් ටික විසිරෙමින් යනවා. ඒකෙන් ඉතුරු වෙන තරු අභ්‍යවකාශයේ දීර්ඝ රිබන් පටියක් වගේ පේන්න පුළුවන්. ඒ වගේම අනාගතයේදී අපේ අසල්වැසි දැවැන්ත මන්දාගිනිය වන ඇන්ඩ්‍රොමීඩා එකත් එක්ක විශාල ගැටුමක් සිදු වෙන්න ඉඩ තියෙනවා. ඒක සිදු වුණොත් මන්දාගිනි දෙකම එකිනෙකාට බලපාමින් අවසානයේ එකට එකතු වෙලා නව දැවැන්ත මන්දාගිනිය බවට පත් වෙන්න පුළුවන්. ඊළඟ වතාවේ ඔයා රෑ අස දිහා බලනකොට මේක මතක තියාගන්න. ඒ බබලන තරු අතරින් සමහර මුලින්ම අපේ මන්දාගිනියට අයිති ඒවා නොවෙන්න පුළුවන්. විශ්වය අපිට හිතනවට වඩා ගොඩාක් පුදුමාකාරයි. මේ වගේ විශ්වයේ අභිරහස් ගැන තවත් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.